හලෝ ගයිස්, ඔයාලා හිතන්න මිනිස්සුන්ගේ හදවත ඇතුලේ තියෙන වෛරය, ඉරිසියාව සහ වේදනාව මේ හැම දෙයකටම පුළුවන් අපිට පේන්නේ නැති යක්ෂයෙක්ව නිර්මාණය කරන්න. ඔබ නොදන්නවා වුණාට මේ මොහොතේත් ඔබ අසලින් මේ මායя සරිසරනවා වෙන්න පුළුවන්. අන්න ඒ අදෘශ්‍යමාන මායයට එරෙහිව තමන්ගේ ආත්මය ආයුධයක් කරගත්තු පිරිසකගේ අඳුරු සටන. මේ තමයි ජුජුට්සු කයිසන්. හැබැයි අද අපි කතා කරන්නේ මේ හැමදේම ආරම්භ වුණ තැන ගැන. තමන් පණ වගේ ආදරය කරපු කෙල්ල මරණයටත් වඩා දරුණු ශාපයක් වෙලා තමන්ව වෙලා ගද්දි ඒ ශාපයන්ගේ රැජින වුණ රිකාසා ඇයව පාලනය කරන්න උත්සාහ කරන යුතාගේ ආදරණීය මෙන්ම බිහිසුණු කතාවයි. මේ අසම සම දැවැන්ත නිර්මාණය ජුජුට්සු කයිසන් සීරෝ ගැනයි අද අපි දිගහරිමු. සූදානම් වෙන්න ශක්තිමත්ම මන්ත්‍රීකරුවන්ගේ සැබෑ ආරම්භය දැක බලා ගන්න. ඉතින් ලෑස්ති වෙන්න අපි යමු කතාවට. She call me Luda, bitch, I roll out with my shooters. She wanna fuck me in a Plymouth Barracuda. I got my gun on, yeah, she know I'm අද මූවි එක ඕපනින් එකේදී අපිට පෙන්වන්නේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන යුතා කියන ළමයාට ළමයි වගේක් කරදර කරනවා. මේ ළමයි අතරින් එක ළමයෙක් කරදර කරන්න ඉස්සරහට එද්දිම හොඳටම වෛවිච්ච යුතා රිකා කියලා කෑ ගහනවා. ඉතින් මෙතනින් මතුවුණු යක්ෂයෙක් අර ළමයාගේ මූණෙන් අදිනවා. එතනින් කට් වෙලා අපිට ඒ ක්ලාස් රූම් එක පෙන්වනවා. හැබැයි යුතා විතරයි මෙතන ඉන්නේ. යුතාට කරදර කරපු ළමයි මෙතන නැහැ. යුතා මෙතන බිම ඉඳගෙන මට සමා වෙන්න කියලා මූණනවා. එතනින් ෆ්‍රේම් එක යුතා ළඟ තියෙන ලොකර් රූම් එකට මාරු වෙනකොට අපිට පෙන්නනවා යුතාට කරදර කරපු ළමයිගේ ඩෙඩ් බොඩි ටික ඒක ඇතුලේ තියෙනවා. මෙතනින් මේ සීන් එක කට් වෙද්දි අපිට පෙන්නනවා යුතා අමුතු කාමරයක් ඇතුලේ ඉන්නවා. මේ කාමරයට පොඩ්ඩක් ඇහින් තියෙන කාමරේ ඉන්න මේ කතාවේ සෙකන්ඩ් මේන් කැරක්ටර් එක වන ගෝජෝ සතුරු වැඩිමහල්ලන් එක්ක කතා කරනවා. එතන ඉන්න වැඩිමහල්ලන්ට නම් ඕනේ වෙන්නේ යුතාට මරණ දණ්ඩනය දෙන්න. ඒ මොකද එයාගේ ශාපයෙන් කී දෙනෙක්ව මැරෙන්න වෙයි. ඒ අය අවුරුදු 16ක ළමයෙක් වුණත් අපිට කරන්න දෙයක් නෑ. ඒත් මේ තීරණවලට අකමැති වන ගෝජෝ සතුරු කියනවා යුතාව ජුජුට්සු හයි වෙත මම ගෙන යනවා කියලා මේ වැඩිමහල්ලන්ට කියනවා. එතනින් මේ ෆ්‍රේම් එක කට් වෙලා යුතාත් එක්ක කතා කරන ගෝජෝ සතුරු අපිට පෙන්නනවා. ගෝජෝ සතුරු පිහියක් පෙන්නලා අහනවා මේ මොකක්ද කියලා. යුතා කියනවා ඒක ක්ලිනික් පිහියක්. මම මැරෙන්න හැදුවා. ඒත් රිකා මැදිහත් වුණා. ගෝජෝ සතුරු ඊට පස්සේ කියනවා ඒක දුෂ්ටයිනේ. ඔයා අද අලුත් ඉස්කෝලේකට යන්න පටන් ගන්න ඕනේ. යුතා නම් ඉතින් අලුත් ඉස්කෝලකට යන්න අකමැති. එයා කාටවත්ම රිදවන්න අකමැති නිසා. ඉතින් එයා දැන් එළියට එන්න අකමැති. ඉතින් ගෝජෝ සතුරු කියනවා තනියම ජීවත් වීම තනිකමක්. ඔයා මත තියෙන ශාපය ඒක පාවිච්චි කරන ආකාරය මත පදනම්ව මිනිස්සු බේරගන්න පුළුවන් එකක්. ඉගෙන ගන්න ඒ බලය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාට මේ ඔක්කොගෙන්ම අයින් වෙන්න පුළුවන්. ඒකට තාම පරක්කු වැඩි නෑ. එතනින් කට් වෙලා නිදාගෙන හැරෙන යුතාව තමයි අපිට පෙන්වන්නේ. එයා දත් මැදගෙන මූණ හොදගෙන කෑම ගන්නවා. ඊට පස්සේ ඇඳුම් මැදගෙන සපත්තු දෙකක් දාගෙන යනවා. ඉතින් මෙයා මේ කොහෙද යන්නේ කිව්වොත් ඒ තමයි මෙයා යන්නේ අලුත් ඉස්කෝලේකට. මෙයා එනකම් බලන් ඉන්න ගෝජෝ සතුරු එක්ක ඉස්සරහට ඇවිදගෙන යනවා. එතනින් මේ මූවි එකේ ටයිටල් එක දානවා. දාලා මූවි එක පටන් ගන්නවා. දැන් අපිට පෙන්නවා මේ ඉස්කෝලේ සිසුන් 3 දෙනෙක් ඇවිදගෙන යනවා. එයාලා කතා වෙනවා අද අලුත් ශිෂ්‍යයෙක් අපේ පාසලට එනවා නේද? එයාලා කියන්නේ එයා තමන්ගේ පන්ති යාළුවෝ 4 දෙනෙක් ලොකර් එකකට පුරවලා කියලායි කියන්නේ. ඔන්න දැන් ගෝජෝ සතුරු පන්ති කාමරයේ ඇතුලේ කෑ ගහලා කියනවා මම දැන් හඳුන්වලා දෙන්නම් මාරුණ ශිෂ්‍යයාව. කෝ හැමෝම උනන්දු වෙන්න. අනේ උනන්දු වෙන්නකෝ කියලා හරි හොඳයි ඇතුලට එන්නකෝ කියලා යුතාව තමයි ගෙන්නන්නේ. දොර ඇතුලට අරගෙන එන යුතාව පෙන්නනවා. මේ 3 දෙනා යුතාගේ ශාපය දකිනවා. ඒක දැකලා මේ ශාපය ඉවර කරන්න මෙයාලා එකපාරටම යුතා ළඟට කඩාපයින්නවා. මෙයාලා කියනවා ඔයාට ශාප වෙලා. මේක ශාප ඉගෙන ගන්න තැනක්. මේක ශාපයට ලක් වුණාට තියෙන තැනක් නෙවෙයි. ගෝජෝ සතුරු කියනවා ජපානයේ අභිලාෂ විදියට මැරෙන හෝ අතුරුදහන් වෙන පුද්ගලයන් සංඛ්‍යාව වසරකට 10000 ඉක්මවා කියනවා. ඒ වයින් බොහොමයක් මිනිසුන්ගේ නිෂේධාත්මක හැඟීම් වලින් උපත් ශාප වලට ගොදුරු වුණ ඒවා. ඒවා අතර ශාප භාවිතා කරන්නන් විසින් ඇති කරන දේශගත සිද්ධීන් තියෙනවා. අනෙකුත් ශාපවලට බලපෑමක් කරන්න පුළුවන් ශාපවලට විතරයි. මෙතනදී අපි ශාප දුරු කරන්න ඉගෙන ගන්න. ටෝකියෝ ජුජුට්සු සස්පාසල. ගෝජෝගේ කතාවට යුතාගේ වගේම අනිත් ළමයි 3 දෙනාගෙත් මුණ අවුල් යනවා. මොකද ගෝජෝ කලින් නොකිය දැන් යුතාට මේ දේවල් කියපු හින්දා. තමන් කරපු වරදට ගෝජෝ ළමයින්ගේ සමාව ගන්නවා. යුතාට මේ 3 දෙනා කරදර කරන්න හදපු හින්දා රිකා මේ 3 දෙනාව මරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම අපිව අරගෙන යනවා යුතාගේ වගේම රිකාගේ අතීතයට. ඉතින් රිකා යුතාගේ උපන්දිනයට මුද්දක් තෑගි කරලා තියෙනවා. මේක පොරොන්දුවක්. අපි දෙන්න ලොකු වුණාම අපි විවාහ වෙනවා. ඉතින් ඔය අතරේ දෙන්න එකටම ගෙදර යනකොට රිකා අනුතුරකට මුහුණ දෙනවා. මේක දකින යුතා මේක දිහා ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න ඔය අවස්ථාවේ තමයි මේ රිකාගේ ශාපය පටන් අරන් තියෙන්නේ.
අපිට දැන් ආයෙත් පෙන්නනවා ජුජුට්සු හයි ස්කූල් එක. පන්තියේ ඩෙස්පුටු ටික නම් පෙරලා තමයි තියෙන්නේ. මේ තුන් දෙනාට රිකා පහර දීලා තමයි තියෙන්නේ. ඉතින් ගෝජෝ කියනවා හැමෝටම එයාට හොඳ වෙන්න. හැමෝම යුතාට පහර දුන්නු රිකාගේ ශාපිය සක්‍රිය වෙයි කියලා කොහොම හරි ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න කියනවා. ගෝජෝ කියනවා මේ කට්ටිය ඔක්කොම කැලලිකාරයි. ඒ නිසා මම ඉක්මනින් එයාලම හඳුන්වලා දෙන්න. මේ තමයි ශාපලත් මෙවනම් භාවිතා කරන්න. සෙනින් මාකි ඇය ශාප පළවා හරින්න විශේෂ මෙවනම් පාවිච්චි කරනවා. මේ තමයි ශාප කතනය භාවිතා කරන්න. ඉනුමකී තෝගේ එයාට කතා කරන්න පුළුවන් බත් බෝලවල අමුද්‍රව්‍ය වලින් විතරයි. ඉතින් කතා කරන්න වාසනාව තියෙනවා. මේ තමයි පැන්ඩා. මෙයාට වැඩිය හඳුන්වලා දෙන්නේ නැහැ. ඉතින් යුතා හිතනවා මට වඩාත්ම ඕනි වුණු පැහැදිලි කිරීම එයා මට කළේ නෑනේ කියලා හිතනවා. ගෝජෝ කියනවා හරි දැන් පළමු වසරේ 4 දෙනයි. යුතා නම් හිතන්නේ 3 දෙනයි එක සතෙකුයි කියලා. ඉතින් මෙයාලගේ 10 ජුජුට්සු පුහුණුව වෙනුවෙන් මෙයාලා දෙන්න ගානේ යුගල් බෙදනවා. තෝගේ සහ පැන්ඩා යුගල් වෙන්න. මාකි සහ යුතා යුගල වෙන්න. මාකි නම් මෙච්චරම කැමති නෑ යුතත් එක්ක යුගල් වෙන්න. මෙයාලා 3 දෙනා යන ගමන් ඉන්නකොට යුතා මාකිට කියනවා මම බලාපොරොත්තු වෙනවා අපිට එකට වැඩ කරන්න පුළුවන් කියලා. මාකි අහනවා ඔයා හිරිහැරයට ලක් වුණා නේද? මේක ආපුවම යුතාට අකුණක් ගැහුවා වගේ තමයි. මාකි කියනවා හිරිහැරේ. මට ඒක සම්පූර්ණයෙන්ම තේරෙනවා. මම උනත් ඔයාට හිරිහැර කරනවා. සමහර විට ඒ වාගේ ශාපය නිසාද ඔයා හොඳ කෙනෙක් කියලා හංගඩු ගහනවා කියලා ඔයාගේ මූණෙම ලියවිලා තියෙනවා. ඇයි ඔයාව ආරක්ෂා කරද්දි වින්දිතයා වගේ හැසිරෙන්නේ? ඔයාගේ මුළු ජීවිතේම අකර්මණ්‍ය වෙලා නේද? ජුජුට්සු හයි එකේ ඔයාට කිසිම ඉලක්කයක් නැතුව ලබා ගන්න පුළුවන් තරම් පහසු නෑ. ඉතින් මෙතනට ආපු පැන්ඩා කියනවා මාකි ඔය ඇති. ඉතින් මාකි හා කියලා මෙතනින් යනවා. එයා ගැන සමාවෙන්න. එයා අනිත් අය තේරුම් ගන්නවා වගේ හැසිරීමේ පුරුද්දක් එයාට තියෙනවා. එතනින් පස්සේ ගෝජෝ යුතාව සහ මාකිව එක්කගෙන යනවා ප්‍රාථමික පාසලට. ළමයි කිහිප දෙනෙක් අතුරුදහන් වූ ප්‍රාථමික පාසලක්. මේ වගේ තැන්වල එහෙම දේවල් වෙනවා. ඒක බොහෝ වෙලාවට ස්වභාවික සිද්ධීන් වන ශාපය ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ දැනට ළමයි දෙන්නෙක්ව බේරගන්න කියලා ගෝජෝ යනවා. මාකි කියනවා ශාප පදිංචි වෙන්න නැඹුරු වෙනවා. පාසල් රෝහල් නිෂේධාත්මක හැඟීම් එක්ක නිතර මතක් වෙන තැන් එයාලට ග්‍රාහක තැනක් වෙනවා. ඒ චින්තවේගයන් ගොඩ නැගුණාම මෙන්න මේ වගේ ශාපය උපදින්න හේතු වෙනවා. මේ ළමයි බේරගන්න වැඩේට ගෝජෝ මැදිහත් වෙන්නේ නැහැ. පාසල වටේට ආවරණයක් දාලා ආවරණය එළියට යනවා. ළමයි දෙන්නව මේ දෙන්නට බේරගන්න දීලා. මෙතනින් ගෝජෝ යද්දි මේ දෙන්නට කියනවා මැරෙන්න එපා කියලා. ආවරණය සම්පූර්ණයෙන්ම වැහිදි ශාප 3ක් මෙතනට ඇවිත් මේ දෙන්නට පහර දෙන්න හදනවා. මාකි මේ ශාප 3ම එකපාරින් විනාශ කරලා කියනවා මතක තියාගන්න. දුර්වලම ශාප වැඩි වෙන්න උන් එකට එකතු වෙනවා. මේ දෙන්න ඇතුළට යද්දි මාකි හිතනවා වැස්ම දැම්මම මෙතන වැඩි ශාප නැහැ. උන් මෙතන ඉන්නවා. පහර දෙන්නේ නැහැ. එයා හිතනවා යුතා ඉන්න නිසාද කියලා. ඉතින් මාකි මෙතන නැවතිලා අහනවා ඔයා මොන ශ්‍රේණියේද? යුතා අහනවා මුණ. භාෂා ප්‍රවීණතාවෙන්. මාකි කියනවා ජුජුට්සු මන්තර කරන්නම් 4 සිට 1 දක්වා ශ්‍රේණිවල ශ්‍රේණිගත කරලා තියෙන්නේ. මට ඔයාගේ හැදුණු පත පෙන්වන්න කියලා ඒක ඉල්ලගෙන බලද්දි යුතාව ශ්‍රේණිගත කරලා තියෙන්නේ විශේෂ ශ්‍රේණිය කියලා. විශේෂ ශ්‍රේණිය කියන්නේ පළවෙනි ශ්‍රේණියටත් උඩින් මෙයා මේක ගැන හිතේ ඉද්දි මෙතනට විශාල ශාපයක් ඇවිත් මේ දෙන්නව ගිලලා දානවා. මාකිට මෙයාගේ ආයුධයත් මෙතනදී අත්හැරෙනවා. ඉතින් මේ දෙන්න ඉන්නේ මේ ශාපයේ බඩ ඇතුලේ. මෙතන මෙයාලා බේරගන්න ආපු අර ළමයි දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නට ශාපය වැදිලා තියෙන්නේ. මාකි කියනවා ඔයාට වගේ ශාප වලට ප්‍රතිරෝධකයක් හැමෝටම නැහැ. කියනකොටම මෙයා සිහිය නැතුව බිම වැටෙනවා. මෙයාටත් දැන් ශාප වෙලා. යුතා එතනින් හිතනවා මෙයාලා මට බේරගන්න කිව්වත් මට බෑනේ. ඊට පස්සේ මාකි ආයෙත් ඇහැරලා කියනවා ඇත්තටම ඇයි තමුසේ ජුජුට්සු හයි එකට ආවේ? මොනවද තමුසෙට කරන්න ඕනේ? තමුසෙට ලබා ගන්න අවශ්‍ය මොකක්ද කියලා කේන්තියෙන් අහනවා. යුතා එතනින් කියනවා මට ඕනි නෑ තවත් කාටවත් තුවාල වෙන්න. මම මාවම අගුළු දාලා අතුරුදහන් වෙන්න උත්සාහ කළා. ඒත් මම කිව්වේ තනියම ඉන්න නිසා මට තර්ක කරන්න බෑ කියලා. මට කෙනෙක් එක්ක අන්තර් ක්‍රියා කරන්න ඕනි. මට කෙනෙක්ට ඕනි වෙන කෙනෙක් වෙන්න ඕනි. මම ජීවිතුන් අතර හිටියත් කමන්නේ කියලා කියන්න මට විශ්වාසයක් ඕනි. මාකිත් කියනවා ශාප පළවා හරින්න. උන්ව පළවා හරින්න. උන්ව ආයෙත් පළවා හරින්න. විශ්වාසය සහ යාළුවෝ ඔක්කොම ඊට පස්සේ ඔයා වෙත එයි. ඒ වගේ තැනක් තමයි ජුජුට්සු හයි එක කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේදී එයාගේ බෙල්ලේ තියෙන මුද්ද දාගන්නවා එයාගේ අතට. දාගන්නවත් එක්කම ටිකා මේ රාක්ෂයව විනාශ කරන්න ගන්නවා. ආවරණය ඇතුලේ මේ වෙන දේවල් ගෝජොත් එළියේ ඉඳන් බලන් ඉන්නේ. රිකා රාක්ෂයන්ව විනාශ කරද්දී යුතා මාකි වගේම අනිත් ළමයි දෙන්නවත් අමාරුවෙන් කොහොම හරි ආවරණය එළියට ගෙන යනවා. මෙතනින් මේ සීන් එක කට් කරද්දී අපිට පෙන්නනවා ගෝජෝ වගේම යුතා මාකි සහ අනිත් ළමයි දෙන්නවත් අරන් හොස්පිටල් එකට ගිහිල්ලා තියෙනවා.
ගෝජෝ මාකි සහ අනිත් ළමයි දෙන්නට අවුලක් නෑ කියද්දි යුතා කියනවා ඇති අන්තන් කියලා. ගෝජෝ අහනවා පේන විදිහට ඔයා සෑහෙන විදිහකට සෑහීමකට පත් වෙන්නේ නෑ වගේ. යුතා කියනවා මම පළමු වරට රිකාව කැඳවන්න සමත් වුණා. ගෝජෝ ඒක නියම වැඩක් කියලා යුතාට කියද්දි යුතා දකිනවා මෙතනින් ඇවිදන් යන පොඩි ළමෙක්ව. ඒත් එක්කම ආයිවතාවක් යුතාට අතීතය පේන්න ගන්නවා. යුතාව සහ රිකා මුලින්ම හමු වුණ දවස එදා තමයි මේ දෙන්න යාළු වෙලා තියෙන්නේ. මේ මතක් කර ඉන්න යුතාගේ ගෝජෝ මොකද්ද ප්‍රශ්නේ කියලා අහද්දි යුතා කියනවා මං හිතන්නේ රිකා මට ශාප කළා කියලා. මං හිතන්නේ මං රිකාට ශාප කරන්න ඇති කියලා. ගෝජෝ නම් කියන්නේ ආදරය තරම් කුරුළු ශාපයක් නෑ කියලා. මෙතනදී යුතා ගොරතුමා පොරොන්දු වෙනවා මම ජුජුස්ටු හරියකේ ඉන්න කාලෙදී රිකාගේ ශාපය බිඳිනවා කියලා. රෑවේදී යුතා සහ මකී ගිය පාසලට ගිය මිනිස්සේ කෙතන තිබ්බ යුතාගේ හැඳුනුම්පත අතට ගන්නවා. රිකා එළියට ආපු නින්ද මේ වැඩිහිටියෝ කලබල වෙලා තමයි ඉන්නේ. ඒගොල්ලෝ ගෝජෝට කියනවා අපි යුතාව පාර දුන්න මේ දේවල් වළක්වන්න. රිකා පාලනයෙන් තොර වුණා නම් ඈට මුළු නගරේම අතුගාලා දාන්න පුළුවන්කම තිබුණා. ගෝජෝ කියනවා එහෙම වුණා නම් මම මගේ ජීවිතේ පරදුවට තියලා ඒව නවත්තන්න තිබුණා. ඉතින් රිකා සාමාන්‍ය ගැහැණු ළමෙක්. ඇය මෙතරම් ලොකු ශාපයක් උනේ කොහොමද කියන එක තාම ලොකු අබරහසක්. අපිට තේරෙන්නේ නැති දෙයක් පාලනය කරන්න අපිට බෑ. ඒක ටික කාලයක් අත්හරින්න කියලා මෙයා මෙතනින් යනවා. ඉතින් මේ හතර දෙනා පුහුණු වීම කරනවා. ගෝජෝ යුතාව එක්කගෙන ගිහින් ආයුධ ටිකක් පෙන්නලා කියනවා ශාපයන් ටිකක් අසිපතට ඇතුළන් කරලා පාලනය කරන්න. එහෙම ටික කරනකොට ඔයා නිදහස්. ඔයයි එයයි දෙන්නම. දැන් මෙයාට මාකි පුරුදු කරනවා. අසිපත හසුරුවන විදිහ මෙයාට මාකිගෙන් හොඳ පාරවල් ටිකකුත් වදිනවා. ඉතින් මෙයා දිගටම අතහරින්න නැතුව පුරුදු වෙනවා. ගෝජෝ ඇවිත් කියනවා තෝගේ ඔයාට ගැලපෙන ශාපයක් තියෙනවා. ඒකට ඔයාව ඉල්ලලා තියෙනවා. එයා දෙකසේනියේ එක්කෙනෙක් නිසා තමයි කියන්නේ. යුතාට කියනවා ඔයත් එයත් එක්ක යන්න. ඔයා තෝගෙගේ උදව්වක් වෙයි. පසුදින මෙයාලා යන්න ලෑස්ති වෙනවා. යුතා ළඟට එන තෝගේ කියනවා සැමන් කියලා. යුතා හොඳටම බය වෙනවා. මොකද යුතාට ඉනුමකේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒ වගේම ගෝජෝ නම් කියන්නේ රිකාට මේ අවස්ථාවේදී එළියට එන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි දෙන්නම ඉවරයි කියලා. ඉතින් මෙයාලා කාර් එකෙන් යනවා. කාර් එකෙන් බැහැලා එයා උගුරට දාන බෙහෙතක් ගන්නවා. මේ මහත්තයා වැස්මක් දාලා මෙතන දුර්වල ශාපයක් විදියට ඉන්න මාළු ගොඩක ඉනුමකේ ගිහින් පිපිරෙන්න කියනකොට ඒ ටික පිපිලා විනාශ වෙලා යනවා. මේ දෙන්න මේක ඉවර කරලා පිට වෙනකොට මෙතනට තව කෙනෙක් බලාගෙන ඉන්නවා අපිට පෙන්නනවා. ඉතින් මෙයාලා යන්න හදනකොට මේ වැස්ම ඇරෙන්නේ නැහැ. මෙතනට තනිව තව ශාපයක් එනවා එකපාරටම. මේ ශාපය ඔහුගේ බලයෙන් මූන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඉනුමකී යුතාව තල්ලු කරලා ඇඹරෙන්න කියලා කෑ ගහනවා. ඒකත් එක්ක මේ ශාපය එක අතක් ඇඹරිලා යනවා. නමුත් ඉනුමකීගේ උගුරට හානි වෙනවා. ශාපය කතනය කරාට පස්සේ ඒක උගුරට බලපානවා. ඒක නිසා තමයි ඔහුට උගුරට දාන බෙහෙත් අරන් ආවේ. ඒක නිසා යුතාවෙත් ඉනුමකීව මෙතනින් අරගෙන දුවන්න ගන්නවා. හැබැයි ඉනුමකී ළඟ තිබුණු උගුරට දාන බෙහෙත් එක බිමට වැටෙනවා. යුතා ඉනුමකීත් එක්ක පැත්තකට වෙලා හැංගිලා ඉන්නේ. යුතා දුරකථනයෙන් උදව් ඉල්ලන්න හැදුවත් ආවරණය නිසා දුරකථනයට සිංගල් නැහැ. ඒක නිසා ඉනුමකී ශාපය එක්ක සටන් කරන්න තනියම යනවා. ඔහු යුතාට එන්න එපා කියලා කියන්නේ. යුතාට තේරෙනවා එතනදී ඉනුමකී කියන්නේ නරක කෙනෙක් නෙවෙයි කියලා. වැරදිලාවත් ඔහුගෙන් කාටවත් කරදරයක් නොවෙන්න ඕන නිසායි කෑම වචන වලින් කතා කරන්නේ. නමුත් යුතාට ඉනුමකීට තනියම සටන් කරන්න යන්න දෙන්නේ නැහැ. යුතා ශාපය ඉස්සරහට ගිහින් ඔහුගේ කඩුව රිකාගේ ශාපය ඇතුළත් කරනවා. ඊට පස්සේ යුතා ශාපයේ පහරවල් වලින් බේරිලා ශාපයට පහරක් එල්ල කරනවා. නමුත් ඒ පහරින් ශාපයට ලොකු හානියක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ශාපය නැවත යුතාට පහරක් එල්ල කරනවා. ඒ නිසා යුතාට තේරෙනවා ඔහුට මේ ශාපය එක්ක හැප්පෙන්න බැරි බව. යුතා ඒක නිසා දුවලා ගිහින් උගුරට දාන බෙහෙත අරගෙන ඉනුමකීට විසික් කරනවා. මේක ඉනුමකී පැනලා අල්ල ගන්නවා. ඊට පස්සේ බෙහෙත් ටික දීුවා ඔහු තැරෙන්න කියලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ශාපය තැරලා විනාශ වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදියට ශාපය දෙන්නටම නැති කරලා දාන්න පුළුවන් වෙනවා. තාමත් අර බලන් හිටපු එක්කෙනා මෙතන ඉන්නවා. පේන විදියට ඔහුගේ අතේ තමයි යුතාගේ හැඳුනුම් පතක් තියෙන්නේ. මේ මල් වලට වතුර දාන ගමන් ඉන්න ඉනුමකී දිහා බලන් පැන්ඩා යුතාට කියනවා මෙයාගේ ශාපයලත් කතනය මෙයාට උපන්දා ඉඳලමයි තියෙන්නේ. මේක නිසා මෙයා හානි නොකරන්න අකමැති අයට හානි වුණා. එයාගේ තත්ත්වය ඔයා හා සමාන වුණා. එයා ඒක නිසා තමයි ඔයා ආපු දවසේ ඉඳලා ඔයාට හොඳ වුනේ. මෙතනට මාකි ඇවිත් යුතාට කතා කරනවා පුහුණුවීම් වලට. ගෝජෝ අර ශාපය අවසන් කරපු ස්ථානයට ඇවිත් පරීක්ෂා කරලා බලනවා. මේ මහත්තයා කියනවා අපේ පරීක්ෂණයෙන් පෙනී ගිය කවුරුන් හෝ මගේ වැස්ම මතින් දෙවන වැස්මක් දාලා කියලායි. ඊට අමතරව අර්ධ පළමු ශ්‍රේණියේ ශාපයක් අනපේක්ෂිතව පෙනී හිටීමක් සිද්ධ වුණා.
ඊට වඩා විස්තරයක් මට හොයාගන්න නම් බැරි වුණා. මට ඕනි දඩුවමක් දෙන්න. ගෝජෝ කියන ඔයා නිකම්ම පරාද වෙලානේ කියලා. මෙයා ගෝජෝගෙන් අහනවා ඔයාට අදහසක් තියද කවුද කරේ කියලා අහනවා. ගෝජ පොඩ්ඩක් හිතන ගමන් කියනවා ගතෝ සුගුරු විශේෂ ශ්‍රේණියේ දුදුෂ්ටු මන්තර කරන්නන් 4 දෙනාගෙන් කෙනෙක්. සාමාන්‍ය මිනිස්සු 100කට අධික සංඛ්‍යාවක් මරණයට පත් කිරීමෙන් පස්සේ ජුජුත්සු 6කින් පිටුහල් කරපු කෙනා. එයා තමයි නරකම ශාප භාවිතා කරන්න. ඔන්න දැන් අපිට පෙන්නනවා අම්මා කෙනෙකුයි දුවකුයි ඇවිල්ලා තියෙනවා. සුගුරුව හම්බෙන්න. මෙයා ඉතින් දුවට වෙලා තියෙන දේ හරියටම කියලා ඒ ශාපය ඇඳලා ගන්නවා. සුගුරු ඇවිදගෙන යනකොට මිනිහෙක් මෙයා ළඟට එනවා. සුගුරු කියනවා සියලුම වඳුරන්ට ඔවුන්ගෙම කියලා කාර්යභාරයක් තියෙනවා. සල්ලි එකතු කරන වඳුරෝ ඉන්නවා. සාප්පු එකතු කරන වඳුරෝ ඉන්නවා. ඔයා තමයි හිටපු කෙනා. ඔබට මුදල් නැත්නම් ප්‍රයෝජනයක් නැහැ කියලා අර ශාප ගුලිය ගිලන ඇඟිල්ලෙන් සංඥාවක් කරනවා. අර මිනිස්සයා ශාපයේ බලපෑමක් වෙලා මැරලා යනවා. ඊට පස්සේ මෙයා මෙයාගේ කට්ටිය හමු වෙන්න යනවා. ඊළඟට ජුජුෂ්ටු 6 දර්ශනයක් තමයි පෙන්වන්නේ. පළමු වසරේ ළමයි දිහා ගෝජෝ සහ විදුහල්පතිතුමා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ගෝජෝ දැනටම සුගුරු ගැන විදුහල්පතිතුමාට කියලායි තියෙන්නේ. ඒක නිසා සියලුම මන්තරකාරීන්ව එකතු කරන්න කියලා විදුහල්පතිතුමා මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් මෙතනට එකවරම ලොකු කුරුල්ලෙක් කඩාපාත් වෙනවා. පේන විදියට සුගුරු සහ එයාගේ කණ්ඩායම තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මොවුන්ට දකින්න පළමු වසරේ ළමයි ටික නම් සටන් කරන්න සූදානම් පිට ඉන්නවා. එකපාරටම වේගෙන් යුතා ළඟට ඇවිත් සුගුරු මෙයාව හඳුන්වලා දෙනවා. සුගුරු කියනවා විශාල බලයක් විශාල අරමුණු සඳහා භාවිතා කරන්න ඕනි කියලා. ගෝජෝ මෙතනට ඇවිත් කියනවා ඔය බොරු නොකිය ඔක්කොටම කලින් ළමයින්ගෙන් ඈත් වෙන්න කියලා. ගෝජෝ ආයෙත් අහනවා ඇයි ඔයා ආවේ? සුගුරු කියන හැමෝම මෙතන ඉන්නවනේ. මම මෙතනට ආවේ යුද්ධ ප්‍රකාශ කරන්න. එළබෙන 24 වෙනිදා ඉර බැහැලා යනකොට මම ශාපයක් දහසක් මුදා හරිනවා. මේ ළඟ පාතට. එයාලගේ අන තමයි සමූල ඝාතනය. ඇවිත් සම්පූර්ණ ශක්තිය භාවිතා කරලා ඒක නවත්තන්න කියලා මෙතනින් පිට වෙනවා. මෙතනදී ගෝජෝට අතීතයේ සුගුරු එක කරපු කතා බහකුත් මතක් වෙනවා. මෙතනදී මෙයාලා පාසලේ ආදි ශිෂ්‍යයන්වත් ගෙන්නවලා අර ශාප වලට මුහුණ දෙන්න. දැන් 24 වෙනි රාත්‍රිය උදා වෙනවා. ජුජුෂ්ටු 6කට එන සුගුරු මෙතනට ආවරණයක් දාන්න ගන්නවා. ඒ වගේම සෑම තැනකම ශාප වලින් පිරෙන්න පටන් අරන් ඒ වගේම ජුජුෂ්ටු 6 ඉන්න මන්තරකාරයෝ ටිකක් මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ. හැබැයි උසස් පාසලේ ඉන්නේ උතා සහ මාකි විතරයි. ඒක නිසා ගෝජෝ ඉනුමකි සහ පැන්ඩවයි ඉස්කෝලේට පිටත් කරලා යවනවා. ඇත්තටම සුගුරු ඇවිත් තියෙන රිකා සතු ශාපය තමන් සතු කරගන්න. මොකද රිකාගේ ශාපය කියන්නේ ගොඩක් බලගතු ශාපයක්. පේන විදියට සුගුරු මාකිට හොඳටම පාර දීලායි තියෙන්නේ. ඒ වගේම මෙතනට එන පැන්ඩා සහ ඉනුමකි සුගුරු සමග සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි සුගුරු මේ හැමෝටම පහර දීලා පරාද කරලා දානවා. මෙතනට එන යුතා දකින්න ඔහුගේ යාළුවන්ට හොඳටම තුවාල වෙලා කියලා. ඒකත් එක්කම කේති ගිය යුතා ඔහු ආයමත් රිකා කැඳවනවා. යුතා මුලින්ම ඔහුගේ යාළුවන් අරගෙන වෙනත් තැනකට යනවා. ඊට පස්සේ ඔහු යාළුවන්ව සුව කරන්න පටන් ගන්නවා. යුතා ඊට පස්සේ අර ඉන්න කෙනා තමයි අපේ හතුරා කියලා පෙන්නනවා. රිකා අහනවා ඔයා එයාට වෛර කරනවා කියලා අහනවා. යුතා ඊට පස්සේ ඔව් කියලා කියනවා. සුගුරු යුතාට ශාප වලින් පහර දෙන්න පටන් ගන්නවා. යුතා ඊට පස්සේ ශාපලත් කතනයට උපකරණයක් මවලා මේකෙන් මැරෙන්න කියලා කියනවා. ඒත් එක්කම ඒ සියලු ශාප ටික විනාශ වෙලා යන්න පටන් ගන්නවා. මේ අතරේ ජුජුෂ්ටු 6 මන්තරකාරයෝ ටික ශාප එක්ක සටන් කරමින් තමයි ඉන්නේ. කොහොම හරි යුතා වේගයෙන් සුගුරු ගාවට ඇවිත් සුගුරුට පහරක් එල්ල කරනවා. ඒක නිසා සුගුරු බිමට ඇදගෙන වැටෙනවා. හැබැයි සුගුරු කියන්නේ එහෙම ලේසි පාසු කෙනෙක් නෙවෙයි. මොකද සුගුරු කියන්නේ විශේෂ ශ්‍රේණියේ ඉන්න 4 දෙනාගෙන් එක්කෙනෙක්. ඒක නිසා නැවතත් ශාපයක් එළියට ගන්නවා. පේන විදියට සුගුරු උපරිම බලයෙන් සටන් කරන්න ගන්න. එතනදී තීරණයක් ගන්න යුතාට අතීතයේද මතක් වෙනවා. මෙයා මෙතනදී වර්තමානයට ඇවිත් රිකා ළඟට ගිහින් කියනවා ඔයා මට හුඟක් උදව් කරා. අන්තිම වතාවට මට ඔයාගේ බලය ඕනේ. මම ඔයාට මගේ හදවතත් මගේ ශරීරයත් දෙන්නම් සහ ඔහුට ඇයට ආදරය කරන බවත් කියනවා. ඊට පස්සේ රිකා ඇගේ සම්පූර්ණ බලය යුතාට දෙන්න පටන් ගන්නවා. යුතා ඒ බලයෙන් සුගුරුගේ ශාප සියල්ලම විනාශ කරලා දානවා. ඒ වගේම සුගුරුවක් පරාද කරලා දානවා. ඒ නිසා සුගුරු මෙතනින් පැන යන්න හදද්දි ගෝජෝ එනවා. ඇත්තම කිව්ව සුගුරු මන්තරකාරයන් වැරැද්දක් නැතුව මරන්නේ නැහැ. ඒක නිසා තමයි මෙයා පැන්ඩා සහ ඉනුමකීව වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මෙයාව නවත්තගෙන ගන්නවා. ඉතින් මේ දෙන්න අතීතයේ හොඳම යාළුවෝ. ඒක නිසා ගෝජෝ මෙයාත් එක්ක ටිකක් කතා කරනවා. සීය නැතිලා ඉන්න යුතාට සීය එනවා. යාළුවෝ හැමෝම යාළුවව බේරගත්තට ස්තුති කරනවා. ඒ වගේම රිකාගේ ශාපය දකින යුතා ඒ පැත්තට යනවා. එතෙන්දී රිකා ඇගේ සාමාන්‍ය ස්වරූපයට එනවා. ඒ වගේම ගෝජෝ ගුරුතුමාත් මෙතනට අත්පුඩි ගහගෙන එනවා. ඊට පස්සේ ඔහු ඇත්තටම යුතාට මොකක්ද උනේ කියලා පැහැදිලි කරන්න පටන් ගන්නවා. රිකා කොහොමද ශාපයක් උනේ කියලා හොයන්න පටන් අරන්
එතනදී ගෝජොට තේරලා තියෙනවා යුතා කියන්නේ සුගෝවරා පරම්පරාවේ කෙනෙක් කියලා. ගෝජෝ නම් කියන්නේ ඒකෙන් අපි දුර ඥාතින් වෙනවයි කියලා. ඉතින් සුගෝරා පරම්පරාව කියන්නේ ජපානයේ තියෙන බලවත්ම පරම්පරා තුනෙන් එකක්. පේන විදියට රිකා නෙවෙයි යුතාට ශාප කරලා තියෙන්නේ. යුතා තමයි රිකාට ශාප කරලා තියෙන්නේ. රිකාගේ මරණය දකින මෙයාට ඇගේ මරණය දරා ගන්න බැරි වුණ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ වගේම අන්තිමේදී රිකාගේ ආත්මයට සැනසීම හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි බුදුස්තු කයිසම් කියන මූවී එක අවසන් වෙන්නේ. කතාව මුල ඉඳන්ම බැලුවා නම් ඔයාලට තේරෙයි මේ කතාව කොච්චර ලස්සනද කියලා. එහෙනම් අදට ගිහින් එන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.